කෙදිවි පානනාල රකින්න ඔබ පමණකි ජේසුනි දිවිය පුරා ඔබ ආලෝකේ සැමනා පුරේ සරණේ දිවිය පුරා ඔබ ආලෝකේ සැමනා පුරේ සරණේ. නිරන්තරයෙන්ම දේව වචනය අපගේ ජීවිතයේ ජීවත් විය යුතු මාර්ග දෙකක් ගැන විස්තර කරනු ලබනවා. පළමුවැන්න තමයි ධර්මිෂ්ඨයාගේ මාර්ගය සහ දෙවැන්න දුෂ්ටයාගේ මාර්ගයයි. දේව වචනය කියන්නේ යම්කිසි අවස්ථාවක පමක් කියවන සාමාන්‍ය පොතක් නොවේ. එය අපගේ ජීවිතවලට මඟ පෙන්වීමට, ශක්තිය දීමට, නිවැරදි කිරීමට හා පරිවර්තනය කිරීමට දෙන ලද දෙවියන් වහන්සේගේ වචනයයි. අද අපි ගීතාවලිය පළවෙනි පරිච්ඡේදයේ දෙවැනි පදය වෙත අවධානය යොමු කරමු. එහි දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි ප්‍රීති විය යුතු බව පෙන්වා දෙනු ලබනවා. ගීතිකාකරු පවසන්නේ ඔහුගේ ප්‍රීතිය සමිදානන් වහන්සේගේ විවස්ථාව බවයි. දෙවියන් වහන්සේගේ වචනය හුදෙක් කියවන බව පමණක් මෙහි සඳහන් වන්නේ නැහැ. ඔහු කෙරෙහි ප්‍රීතිවීම දෙවියන් වහන්සේ පවසා ඇති දේද දැන ගැනීමෙන් ඔහුගේ ප්‍රීතිය හා තෘප්තිය සම්පූර්ණ වන බව ගීතිකාකරුවා අපිට පැහැදිලි කරනු ලබනවා. සැබවින්ම අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන අයවලුන් නම් උන්වහන්සේගේ වචනය තුළින් උන්වහන්සේගේ හඬ ඇසීමට අපි පුරුදු පුහුණු වන්නට අවශ්‍යයි. එසේම දෙවියන් වහන්සේගේ වචනය අපගේ මඟ පෙන්වීමේ ප්‍රධානම මූලාශ්‍රය වන්නට ඕනේ. දෙවියන් වහන්සේගේ වචනය අපගේ එදිනෙදා තීරණවලට අවශ්‍ය ප්‍රඥාව ලබා දෙනවා. යා යුතු මාර්ගය කුමක්දයි අපි නොදන්නා විට අනුගමනය කළ යුතු ක්‍රමය දෙවියන් වහන්සේගේ වචනයෙන් අපට ලැබෙනවා. ලෝකය එක දෙයක් පවසන විට දෙවියන් වහන්සේ පවසන්නේ කුමක්දයි බයිබලයේ අපිට මතක් කරනු ලබනවා. ගීතාවලිය 119:105 වන පදයේ ඔබගේ වචනේ මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එලියක්ද වේ කියා සඳහන් වෙනවා. පහනකින් මුළු ගමනම එකවර නොපෙනුනද ඊළඟ පියවර තැබීමට අවශ්‍ය තරම් එළිය එයින් ලැබෙන බව නොඅනුමානයි. එසේම අප දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කළ යුතු දෙයක් බවද එහි තවදුරටත් පෙන්වා දෙනු ලබනවා. දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කිරීම යනු එය හුදෙක් කියවා නිම කිරීමක් නොව. එයින් දෙවියන් වහන්සේ අදහස් කරන ගැඹුරු දේ තේරුම්ගෙන ඒ ගැන සලකමින් එය අපේ ජීවිතයට අදාළ කර ගැනීම විමසන්නා වූ කාරණාවකි. උදාහරණයක් ලෙස එකිනෙකාට කරුණාවන්ත වන්න කියලා දේව වචනය අපිට කතා කරද්දී එය අපේ ප්‍රායෝගික ජීවිතයට භාවිතා කරන්නේ අදාළ කරගන්නේ කෙසේදයි කියා විමසීම මේ දේව වචනය මෙනෙහි කිරීමේදී තේරුම් ගත යුතු කාරණාවක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ගීතිකාකරු කියනවා දෙවියන් වහන්සේගේ වචනය රාත්‍රියේ දවාලෙත් මෙනෙහි කළ යුතු බව. මෙසේ දේව වචනය අපි පරිහරණය කරන විට එය අපගේ සිතුවිලි වලට මෙන්ම තීරණවලට නිතරම යහපත් බලපෑමක් ලබා දෙනවා. කිතුණුවා දෙවියන් වහන්සේගේ වචනයට අනුව ජීවත් විය යුත්තේ
සබත් දිනේ පමණක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ වචනය අපගේ ජීවිතයේ සෑම දිනකටම අදාළ කළ ගත යුතු බලවත් ආයුධයකි. එය සිද්ධ සිතුවිලිද විමසන දෙමුහත් කඩුවක් නිසා එහිදී දෙවියන් වහන්සේ ජීවමානව අපිට කතා කරන බව අපේ අත්දැකීමෙන් ලබා ගන්නට හැකි වෙනවා. ගීතාවලිය පළවෙනි ගීතිකාව ආරම්භ වන්නේ ආශිර්වාද ලත් තැනැත්තා විස්තර කිරීමෙන්. දෙවනි පදයේ ආශිර්වාදයට හේතුව පැහැදිලි කරනවා. දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි ප්‍රීතිවන අප නිරන්තරයෙන් දෙවියන් වහන්සේගේ වචනය අපේ හදවත් තුළට ගන්නා විට එය අප සිතන කතා කරන ජීවිතයට වෙනස් කරන්නා වූ දෙයක් බව මතක් කරනවා. දෙවියන් වහන්සේගේ වචනය අපගේ ජීවිතවල ආත්මික පෝෂණය ලබා දෙන ගංගාවක්. අපගේ හදවත් නිරන්තරයෙන් දෙවියන් වහන්සේගේ වචනයට සම්බන්ධ වී ඇති විට අප ආත්මිකව ශක්තිමත් වන අතර දුෂ්කර කාල පරිච්ඡේදයෙන් පැමිණෙද්දී යහපත් ඵල දැරීමට අපව සූදානම් කරනු ලබනවා. ගීතාවලිය පළවෙනි පරිච්ඡේදයේ දෙවනි පදය මෙසේ අපිට බලවත් සරල රටා කීපයක් ලබා දෙනවා. එනම් දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි ප්‍රීතිවන්න, එය අපගේ ජීවිතයට මඟ පෙන්වීමට ඉඩ දෙන්න, එය ගැඹුරින් මෙනෙහි කරන්න, එය අපගේ එදිනෙදා ජීවිතේ කොටසක් කරගන්නා ලෙස ගීතිකාකරු අපට ඇරයුම් කරනු ලබනවා. එසේම එය ආත්මික ඵල අපගේ ජීවිතයේ හට ගැන්වීමට ඉඩ දෙන බවද පැහැදිලි. දේව වචනයට එසේනම් මාගේ හදවතේ සහ මාගේ එදිනෙදා ජීවිතයේ ඉඩක් තිබෙනවාද? බයිබලයේ හුදෙක් අපගේ අතේ තබා ගන්නා දෙයක්ද? එසේත් නැත්නම් එය රාත්‍රියේ දවාලේ මෙනෙහි කරමින් ඊට අනුකූලව ජීවත් වන පිරිසක්ද කියන එක කල්පනා කරමු. අවසාන කොට වසා තබා ඇති බයිබලයකට ජීවිතය වෙනස් කළ නොහැකි. නමුත් එය කියවන, මෙනෙහි කරන, සහයට කීකරුවන ජීවිතයකට එය සම්පූර්ණයෙන්ම එළියගෙන දෙන්නක්. එසේනම් ඔහුගේ ප්‍රීතිය සමිදානන් වහන්සේගේ විවස්ථාවෙයි කියා ගීතකාකරු පවසන්නේ සැබවින්ම එය එසේ වන නිසායි. ඔබ හැරමාන් කවරෙකු වෙත යන්නද සමිදෙන්නේ? ඔබමයි මා නිති පිළිසරණේ. නැත කිසිදා කුසේ බර හැරදා පසු බැස්සේ දිවිය ඔබේ දිරියයි නිබඳෙන්